ඔහුගේ මූණ දවස් 3න් පැහැපත් කරගන්න පුළුවන්. මූණේ තියෙන කළුවලපු අවපැහැ ගැන්වීම ඉතාමත් හොඳින් පාලනය කරලා මූණට හරිම ලස්සන නිරෝගීමත් දීප්තිමත්ක් ලබා ගන්න පුළුවන්. මැජික් පැක් එකක් තමයි කඩල පිටි පැක් එක කියන්නේ. මේ පැක් එක මගේ ආගේ මූණේ තියෙන අවපැහැ ගැන්වීම මූණේ තියෙන කළුලප ඉතාම හොඳින් පාලනය කරනවා. ඒ වගේම තමයි ආවට පිලිසුම් ස්වභාවය මේ දේවල් මඟ හරවලා ලස්සනට දීප්තිමත් සමක් ලබා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ කඩල පිටි පැක් එක මගේ. අපි දැන් ඉක්මනින්ම බලමු මේ පැක් එක අපි නිවැරදිවම හදන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා කඩල පිටි මේස හැන්දගෙන ගන්න. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා වියලි කහකුඩු මේස හැඳි කාලක්. ඉතින් වියලි කහකුඩු මේස හැඳි කාලක් එකතු කරගන්න. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා යෝගට් හරි මේ කිරි හරි මේස හැන්දක්. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා මේ පැණි. ඉතින් ඖෂධීය බෙහෙත් කඩවල තියෙන මේ පැණි ඔන්න ඔයාට ගන්න පුළුවන් පැණි. මේ පැණි මේස හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා දෙහි බිංදු 2-3. ඔය ඊට පස්සේ මේක හොඳින් කලවම් කරගන්න. හොඳට සෝදලා පිරිසිදු කරගත්ත මොහොනේ ඔයාලට පුළුවන් මේ පැක් එක ආලේප කරන්න. ඉතින් පළමු ආලේපනයෙන්ම ඔයාලට පුළුවන් පැහැදිලි වෙනසක් බලා ගන්න. කඩේ තියෙන අහිතකර බ්ලීචින් අඩංගු ප්‍රොඩක්ට් වලට වඩා 100% සාර්ථකවම මූණේ තියෙන අඳුරු බව අවපැහැ ගැන හොඳින් පාලනය කරලා හරිම ලස්සන දීප්තිමත් නිරෝගීමත් නිකලස් සමන් ලබා ගන්න පුළුවන් මේ පැක් එක ඔයා සතියට 3 විතර මූණේ ආලේප කිරීම මගින්. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.